ආයිබන් ඔබට සුබ දවසක්. IQ 185 වෙනි ගැටලුවෙන් මම අද අරන් ආවේ ප්‍රතිශත සම්බන්ධ ගැටලුවක්. ඉතින් මේ ප්‍රතිශත සම්බන්ධ ගැටලු රජයේ තරඟ විභාග වලට අනිවාර්යෙන්ම එනවා. ඉතින් ඒකයි මම මේ ගැටලුව තෝරගත්තේ. බලමු ගැටලුව මොකක්ද කියලා. පර්චේස් එකකින් රුපියල් 8000ක් බැගින් ලාභ උපයනසේ අරමුණෙන් සිල්වා මහතා ඉඩම් කැබැල්ලක් මිලදී ගත්තේ. හරිද? එතකොට මෙයාගේ අරමුණ තමයි පර්චේස් එකකින් රුපියල් 8000ක ලාභයක් ලබන්න. එහෙම හිතාගෙන මෙයා ඉඩමක් අරන් තියෙනවා. පර්චේස් එක සඳහා රුපියල් 34000ක් බැගින් ගෙවීමට කැමති පුද්ගලයෙක් සිටියත් එම මුදල සිල්වා මහතා පර්චේස් එකක් සඳහා ගෙවූ මුදලට 15%ක් අඩුය. දැන් සිල්වා මහත්තයා මේ පර්චේස් එකක් සඳහා ගෙවපු මුදල ගානේ දීලා නැහැ කොහෙවත්. කියනවා පර්චේස් එකක් සඳහා රුපියල් 34000ක් බැගින් ගෙවීමට කැමති පුද්ගලයෙක් සිටියත් එම මුදල පර්චේස් එක සඳහා ගෙවූ මුදලෙන් 15%ක් අඩුය. හරි. එසේනම් සිල්වා මහතා පර්චේස් එක සඳහා අපේක්ෂා කරන්නේ කොපමණ මුදලක්ද කියලා අහනවා. ඉතින් ඔයාලට වීඩියෝ එක ස්කිප් කරලා හදලා පිළිතුර කමෙන්ට් කරන්න. ඊට පස්සේ අපි යමු උත්තරයට. ඉතින් උත්තරයට යන්න කලින් මතක් කරනවා රජයේ තරඟ විභාගයට මුහුණ දෙන ඔයා වෙනුවෙන් හදලා තියෙනවා IQ PDF ෆයිල් එකක්. රුපියල් 500යි වෙන්නේ. ඉතින් ප්‍රශ්න 550ක් තියෙනවා. ඒ සෑම ප්‍රශ්නයකටම විස්තරාත්මක පිළිතුරු අපි ඇතුළත් කරලා තියෙනවා. කෙටිකම 100ක් ඒ වගේම රිවිෂන් ප්‍රශ්න 150ක් තියෙනවා. මොඩල් පේපර්ස් මේකේ 5ක් තියෙනවා. අවශ්‍ය නම් ඔයාලට රුපියල් 500ක් වෙනින් මුදලට මිලදී ගන්න පුළුවන් 071 521 0519 WhatsApp පණිවිඩයක් අපිට දෙන්න. ඔයාලට ඉක්තා ඉක්මනින් මේක මිලදී ගන්නත් පුළුවන්. ඉතින් බලමු මේකේ කියනවා පර්චේස් එක සඳහා රුපියල් 34000ක් බැගින් ගෙවීමට කැමති පුද්ගලයෙක් සිටියත් එම මුදල සිල්වා මහතා පර්චේස් එකක් සඳහා ගෙවූ මුදලට 15%ක් අඩුය. දැන් අපි කරන්න යන්නේ අපි මේ ගානේ කරන්න යන්නේ දැන් සිල්වා මහත්තයා පර්චේස් එකකින් අපේක්ෂා කරන මුදල නැහන්නේ. එතකොට අපි කරන්න යන්නේ අපි මේ පර්චේස් එක සඳහා සිල්වා මහත්තයා ගෙවපු මුදල හොයාගමු. හරිද? පර්චේස් එක සඳහා සිල්වා මහත්තයා ගෙවපු මුදල හොයාගමු. බලන්න මෙතන කියනවා පර්චේස් එකක් සඳහා 34000ක් බැගින් ගෙවීමට කැමති පුද්ගලයෙක් සිටියත් එම මුදල සිල්වා මහතා පර්චේස් එකක් සඳහා ගෙවූ මුදලට 15%ක් අඩුය. අපි හිතමු සිල්වා මහත්තයා ගෙවුවේ රුපියල් 100යි කියලා. ප්‍රතිශත අනුව හිතමුකෝ. ප්‍රතිශත අනුව අපි හිතනවා සිල්වා මහත්තයා ගෙවලා තියෙන පර්චේස් එකකට රුපියල් 100යි. එතකොට ඒකට වඩා 15%ක් අඩුයිලු අර 34000. හරිද? දැන් ගෙවපු මුදල 100ක් නම් 15ක් අඩුයිලු. එහෙනම් ප්‍රතිශත අනුව ගත්තොත් අර මෙලදී ගන්නා ගෙවන්න කැමති මුදල 85යි. හරිනේ. සිල්වා මහත්තයා ගෙවුවේ 100යි නම් 15ක් අඩුයිලු. දැන් අර මෙලදී ගන්න ආපු පුද්ගලයා අපි හිතමු කමල් කියලා. එතකොට ඔන්න කමල් ගෙවීමට කැමති මුදල ඊට වඩා 15ක් අඩුයිලු 100%ක් අඩුයිලු. එහෙනම් ගෙවපු මුදල 100යි නම් 15ක් අඩුයි. අන්න දැන් මෙලදී ගන්නා ගෙවන මුදල එහෙම නැත්නම් කමල් ගෙවන මුදල 85යි. 100 ප්‍රතිශත අනුව ගත්තොත් 85යි. හැබැයි ඇත්තම ගාණ කීයද? කමල් ඇත්තටම ගෙවන්නේ කීයද? සත්‍ය ගාණ කීයද? මෙයා 34000යි ඇත්තටම ගෙවන්නේ. මෙලදී ගන්න ඇත්තටම ගෙවන්නේ 34000යි. එහෙනම් 100කට 85ක් කියන්නේ 34000යි. එහෙනම් අපි 100කට එකක් හොයාගන්නේ කොහොමද? 85ක් 34000යි. ඒ කියන්නේ 185ක් 34000යි. 100ට එකක් කීයද? 100ට එකක් හොයන්නේ 34085න් බෙදන්න. 34085න් බෙදුවට පස්සේ අපිට 100ට එකක් කියන්නේ 400යි. දැන් ගෙවපු මුදල සිල්වා මහත්තයා ගෙවපු මුදල කීයද? 100ට 100යි. ඒ කියන්නේ රුපියල් ඒ කියන්නේ 100යි. ප්‍රතිශත අනුව ගත්තොත් 100යි. එහෙනම් 100ට එකක් 400යි නම් 100ක් කීයද කියලා බලන්න. ප්‍රතිශත අනුව ගෙවල් තියෙන 100යිනේ සිල්වා මහත්තයා. එහෙනම් 100ට එකක් 400යි නම් 100ක් හොයන්න 100ෙන් ගුණ කරන්න. 400 100ෙන් ගුණ කරාට පස්සේ අපිට 40000. එහෙනම් සිල්වා මහත්තයා පර්චේස් එක සඳහා ගෙවලා තියෙන්නේ 40000යි. දැන් ලේසි හොයාගන්න. පර්චේස් එකකින් රුපියල් 8000ක් බැගින් ලාභ උපයනසේ අරමුණේ සිල්වා මහත්තයා ඉඩම කැබලම් මිලදී ගත්තා කියලා තියෙනවා. හරිනේ. සිල්වා මහත්තයා ගෙවපු මුදල පර්චේස් එකට 40000යි. අපේක්ෂිත ලාභය කීයද? ලාභය බලාපොරොත්තු වෙනවා 8000ක්. එතකොට ඇත්තටම යා පර්චේස් එකක් විකුණන්න බලාපොරොත්තු වෙන්නේ 48000ක් වැනි මුදලට. ඕක තමයි අපේ පිළිතුර. එහෙනම් ඔයාලට සුබ දවසක්.